රයිට් ගයිස් චූටි දෙයක් වුණා කියන්න ඔයාලා වීඩියෝග්‍රැෆි වලට අලුතින් එනවා නම් වීඩියෝග්‍රැෆි කරන්න පටන් ගත්ත ගමන් මුලින්ම කැමරාස් වල තියෙන ලොක් ප්‍රොෆයිල්ස් වලින් ෂූට් කරන්න යන්න එපා. මුලින්ම ඔයා කැමරා එකේ තියෙන කේපබිලිටිස් අඳුර ගන්න. ලොක් ප්‍රොෆයිල්ස් වල තමයි ප්‍රොෆෙෂනල් ෂූට් කරන්න ඕනේ. හැබැයි අපි normal standard ප්‍රොෆයිල්ස් වල ෂූට් කරන වෙලාවල් තියෙනවා. මම කියන්නේ Sony විතරක් නෙමෙයි. Canon Nikon ඒවල තියෙන අර නටරෝ ප්‍රොෆයිල්ස් වල ෂූට් කරන්න යන්න එපා. මුලින්ම ඔයාලා කැමරා එකක් ගත්ත කරලා මුලින්ම කියන්නේ ඔයාලා ස්ටාර්ට් එකේ වීඩියෝග්‍රැෆි ස්ටාර්ට් කරනකොට මුලින්ම කරන ප්‍රොජෙක්ට්ස් වල ඒව කරන්න යන්න එපා. සහ ඔයාලා මේ මුලින්ම ඔයාලා කැමරා එක ප්‍රැක්ටිස් කරන්න, කැමරා ට්‍රේන් කරන්න. එතකොට ඒක ඇතුලේ තියෙන කේපබිලිටිස් අඳුර ගන්න. නැත්නම් ඔයාලා කැමරා එකේ තියෙන සෙටින්ග්ස් දැනගත්ත පළියට එකපාරට ලොකේෂන් එකට ගිහිල්ලා ඒ ෂූට් කරන්න යන්න එපා. ලොක් ප්‍රොෆයිල්ස් වල අමාරු වැටෙනවා. අමාරු වැටෙනවට වඩා ප්‍රශ්නේ තියෙන්නේ අපිට අවශ්‍ය ඉමේජ් එක අපිට අවශ්‍ය දේ අපි කැප්චර් කරගත්තද කියන එක ෂුවර් නෑ. එක්කෝ අපි කැප්චර් කරපු ෆ්‍රේම්ස් වල අවුල් යන්න පුළුවන්. මුලින්ම අපි ඒව ඉගෙන ගන්න ඕනේ. කැමරා එක ඇතුලේ තියෙන සෙටින්ග්ස් ටික මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ කැමරා එකේ තියෙන කේපබිලිටිස් ටික ඉගෙන ගන්න ඕනේ. ඊළඟට අපි කැප්චර් කරන ෆ්‍රේම්ස් මොනවද? එතකොට ලෙන්ස් වැඩ කරන්නේ කොහොමද? ෆෝකල් ලෙන්ස් වල කොහොමද තියෙන්නේ? ඒ වගේ බේසික් දේවල් ටික මුලින්ම ඉගෙනගෙන තමයි ලොක් ප්‍රොෆයිල්ස් වල ෂූට් කරන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට ඔය ප්‍රොෆයිල්ස් වල ඕන වැඩක් දාන්න පුළුවන්.